දන් දීම අනුමෝදන් වෙනවා. දානෙට උදව් කරනවා. මේ අපි අඳුරන ඔය ව්‍යාපාර කටයුතු කරන මහත්තයෙක් ගොඩාක් එයාට ලැබෙන්න තිබ්බ මුදල් හිර වෙලා ණය තුරුස් වෙලා ගොඩාක් කරදරයටපත් වුණා. ඊට පස්සේ එයාලා මොකද කළේ? නෝනයි මහත්තයෙ දෙන කල්පනා කළා අපි දැන් මොකද කරන්නේ? දරුවන්ට කන්න බොන්න දෙමු. අපි දෙන්න දවසට එක වේලක් කමු. ඉතුරු වේල් දෙකට යන වියදම එකතු කරලා දවස් 15කට සැරයක් දානයක් දෙමු. ඉතින් මෙයා දැන් අර විසඳුනාට පස්සේ දන් දෙන්න පුළුවන් දවස් ගානේ වුණත්. නමුත් එයාලගේ දාන අතර දැන් හොඳටම මතක හිටින්නේ මොකද්ද? දුප්පත්ව නොකා නොබී දීපු දානය. අසරණව දීපු දානය. ඒ නිසා ඔය වාගේ දුෂ්කර අවස්ථාවක දානයක් දෙන්න ලැබුණොත් ඒ දානෙ දෙන්න තියෙන අවස්ථාව මගහැර ගන්න එපා. මොකද ඒ වාගේ දුෂ්කර අවස්ථා දුෂ්කරව දන් දෙන්න තියෙන අවස්ථා ලැබෙන්නේ නැහැ. ප්ලෑන් කරලා ගන්න බෑනේ. දුෂ්කර අහඹු අවස්ථා ගන්න බෑනේ. තමන්ට බඩගින්නේ ඉඳලා තමන්ගේ කෑම එක දන් දෙන්න පුළුවන් නම් ආන්න ඒක තමයි මේ අවස්ථාව. ආයෙන්නේ නැහැ ජීවිතේට එකපාරයි. මේක ඉක්මනට දෙන්න ඕන. මහා සෑය හදපු 96 කෝටියක් රහතන් වහන්සේලාට දන් දීපු දුටුගැමුණු රජුරවන්ට පවා මතක් වුණේ කැලේ පැනලා ඉද්දින් සංඝයා දැකලා දානයක් දී ගන්න බැලුව කනේ තියෙන රත්තරන් කරාමු දෙක අරගෙන ඒ කරාමු දෙක තැළුව රාජ්‍ය ලාංඡනේ තියෙන නිසා තලලා ඒ රත්තරන් දීලා කෑම පාර්සල් 8ක් අරගෙන කෑම 8-9ක් සංඝයාට දන් දීපු එක තමයි මරණ මොහොතේ මතක් වුණේ. පැහැදිලිද? දුෂ්කරව දුන්න දාන. බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ ගමන් කරද්දී දුන්න දාන කඳු ගණන්. ඒ සියලු දාන අතර ඇස් වලින් ලේ වැටි වැටි දුන්න දරුවන් දන් දුන්න දානේම බොහෝ දෙවි මිනිසුන් කතා කරනවා. බොහෝ දෙවි මිනිසුන් කතා කරනවා. දුෂ්කරව දුන්න දාන. ඒ නිසා දුෂ්කරව දෙන දානේ කොහොමදත් දෙනවා නම් ලැබුණාට පස්සේ තියෙනකොට කොහොමදත් දෙනවා. පැහැදිලි නේද? දන් දීම පුරුදු කරන්න. ඊට පස්සේ සුළු පිරිසකටනේ දෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ওই සුද්ධංගේ ලෝකේ ඔය සුද්ධංගේ ලෝකෙ කිහිප දෙනෙක් හැර මේ සංඝයා දකින්න අහන්න ලැබෙන සුළු පිරිසකට හැර ඔය සුද්ධංගේ ලෝකේ මැරිලා යනකල් අතින් දන් හැන්දක් බෙදපු නැති කී කෝටියක් ඉන්නවද? හිතන්නකෝ. කී කෝටියක් ඉන්නවද දන් හැන්දක් බෙදපු නැති? ළඟදී අම්මා කෙනෙකුට යකෙක් වැහිලා මල පෙරේතේ. ඉතින් කට්ටිය පිරිත් කියලා රුවන්වැලිසෑයට බාර වෙලා එහෙම ඉතින් කියනවා මේ ඇඟෙන් යකා යන්න කියලා. යකා ඇඟෙන් කතා කරලා කියනවා මේකේ ඇඟෙන් කොහොමද යන්නේ? උපන්ත එකට මේකේ සංඝයා වහන්සේ නමකට දන් හැන්දක් බෙදලා නැහැ කියනවා. ඒ වාගේ ඇඟක ඉන්න එක මට කැප නැද්ද කියලා අහනවා. දැන් ඕවන මොනවද දෙන උත්තර? උපන්තයකට දන් ටිකක් දීලා නැහැ කියනවා. පාත්‍රයකට දන් හැන්දක් බෙදපු නැති මිනිස්සු ඉන්නවා. තවත් කෙනෙකුට ඇඳුමක් දීපු නැති මිනිස්සු ඉන්නවා. තමන් පරිභෝග කරන ඒවා සපත්තු, සිරෙප්පු, ඇඳුම්, පැළඳුම්, කන බොන දේවල් බලන්න ජීවිතේට තමන් රසවත් විඳින දේවල් අන්න ඒට රසවත් දීලා තියනවද කියලා බලන්න ඔබ දේශ. ඒකයි අර ලොකු ස්වාමීන් වහන්සේ දානේ ප්‍රශංසා කරද්දී කියන්නේ රසට කාලා රසට දීපල්ල කියලා. රසට කණ්ඩත් ඕන, රසට දෙන්නත් ඕන. පැහැදිලිද? දානේ කියන එක එහෙම එකක්. දන් දීම කියන එක එහෙම දෙයක්. තමන්ගේ අතින් හදලා දෙන්න ඕන දානේ.
සකසලා දන් දෙන්න ඕන. ඊළඟ ගෞරවයෙන් දෙන්න ඕන. කට්ටිය එකතු වෙන්න ඕන. ගෙදර දානයක් හදද්දි නෝනා දානය හදද්දි මහත්තයා ගුරුවා බුදියන් ඉඳලා හරියන්නේ නැහැ. උන්දත් නැගිටින්න ඕන. ලුණු ගෙඩියක් හරි සුද්ධ කරන්න ඕන. දානේ වාදන ටික හරි පොඩ්ඩක් සෝදලා ගන්න ඕන. දානේ කොටස්කාරයෙක් වෙන්න ඕන. පැහැදිලිද? මේ විදිහට දානේ පුරුදු කරලා සමහර අය ඉන්නවා මුළු ජීවිතේම දානේ. එයාලගේ ජීවිතේම දානේ කතා කළොත් දානයක් ගැන කියන්නේ. ඒ කියන්නේ ඔවුන් බොහෝසේ පරිභාවිත කරන්නේ දාන චිත්තය. කොහෙන් ඇහුවත් දානයක් ගැන කියන්නේ. මොන පැලෑන්නේ කොළුවේ තිබ්බත් දානයකට යන එක තමයි ඒ අයගේ පැලෑන. අපි කියන ඔයලාට විතරින් එහා දෙයක් නැහැ දන් දෙන එකමයි වැඩි කියලා. නමුත් හිතේ වැඩ කරන්නේ දාන චිත්තය. ඒකේ විපාක තමයි අවසාන මොහොතේ කොහොම මැරුණත් මරණයට මොනවා වුණත් උපදින්නේ ඉහළ. ප්‍රඥා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. ප්‍රඥාවත් කියවනේ හොඳ නරක තේරෙනකම. සේවනයේ කළ යුතු අසේවනයේ කළ යුතු එක තේරෙන එක. සමහර වෙලාවට අපිට නුවණ තියෙන්න ඕන. අපි මිනිස්සු ධර්මයට ගන්න ඕන කියලා මුළු සමාජයේ විසින්ම ප්‍රතික්ෂේප කරන චරිතත් එක්ක සෙට් වෙලා යාව ධර්මයට ගන්න අදන එක නුවණක්කාරකම නෙමෙයි. අපි බලන්න ඕන මෙයාලත් එක්ක එකතු වීමෙන් අපිටත් නරක නාමයක් එයිද? තමන් පරිස්සම් වෙන්න ඕන. සමහර බුදුරජාණන් වහන්සේ වදාලා සමහර අසත්පුරුෂයෝ සේවනය කරන හොඳ මිනිස්සුත්. නමුත් හොඳ මිනිස්සයා එහෙම සේවනය කළාට ඒ මිනිස්සයාට නරක නාමයක් එනවා. ඊතල ගොඩක විස ගෑවුන ඊතලයක් තියෙනවා. එතකොට අනිත් අයට සැකයි අනිත් ඒ වගේ විස ගෑවිලාද කියලා ඊතල ගොඩම අයින් කරනවා. අසූචි ගෑවුන ගඳ ගහන සර්පෙක් ළඟින් යනවා. නමුත් හොඳ මිනිස්සෙක් ඇඟේ ගෑවුනේ සර්පයා දෂ්ට නොකලාට අසූචි ගෑවුන ගඳ එනවා. පැහැදිලිද? ඒ නිසා අන්ධ බාල අසත්පුරුෂ ජනයාගේ සේවනයෙන් ඈත් වෙන්න ඕන. මිනිස්සු කියන්නේ පඬිතකමට ඒ අයත් එක්ක අපි හිටියට අපේ හිත හොඳයිනේ. අපේ හිත හොඳයි නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකේ යාළගේ චරිතය අපේ හිත හොඳයි. අපේ හිත හොඳයි කියන එක ඒ අයගේ පඬිතකම. බුදුරජාණන් වහන්සේ වදාලා සේවනය කරන්න එපා. හොඳ මිනිස්සු ශ්‍රේවණය කරන්න කිව්වා. යහපත් අය. හොඳ අයගේ සේවනය කරනකොට යහපත් අය සේවනය කරනකොට යහපත් අයගේ ඇසුරේ ඉන්නකොට ඒ කෙනාට ඉච්ඡර ගුණධර්ම නැහැ. හරි දුර්වල චරිතයක්. නමුත් හොඳ බුද්ධිමත් සත්පුරුෂයෙක් ළඟ ඉන්නවා. පින්වත් මහණෙනි සමම්පිච්ච මල් ගොඩක් කොලේ කොතලා තියෙනවා. කොලෙත් සුවඳ ගහනවා. නැද්ද? උතුම් අය ඇසුරු කරන්න. උතුම් අයගේ ඇසුරේ ඉන්න. උතුම් අයන්ට පින්කම් කරන්න. උතුම් අයගේ සේවනය ලබන්න. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුර කොච්චර වටිනවද නේ? ඒකයි තමන්ගේ දුර්වලතා වලින් පසුබාන්න එපා. අනේ අපේ දුර්වලතා තියෙනවා අපි දැන් බණ අහලා වැඩක් නැහැ. අපි උතුම් ස්වාමීන් වහන්සේලාගේ ඇසුරට ගිහිල්ලා වැඩක් නැහැ. අපි නරක අය. අපේ අඩුපාඩු තියෙනවා කියලා අඩුපාඩු මැද්දේ සත්පුරුෂයෝ ඇසුරු කරන එක නතර කරන්න එපා. දැඩි අඳුරක ඉන්න කෙනා අඳුර නිසා තැවෙන එකද හොඳ? එළියක් ඇති කරගන්න එකද හොඳ? අඳුර වැඩි නම් එළිය වැඩි කරගන්න ඕන. තමන්ගේ ජීවිතේ දුර්වලතා වැඩි නම් යහපත් ගුණ වැඩි කරගන්න ඕන. පින් කරන එක වැඩි කරගන්න ඕන. එහෙම කරනකොට අර අඳුර ටික ටික දුර වෙලා යනවා. පැහැදිලිද? ඒ වගේ ඒක නොවනනේ. ඒක තේරුම් ගන්න එක නොවන කල්පනාව. ඊට පස්සේ ඊළඟට අසත්පුරුෂ අන්ධබාල ජනයා කරන පව් දැක්කට පස්සේ නුවණින් කල්පනා කරන්න ඕන. අපිට සත්පුරුෂ ඇසුර කල්යාණ මිත්‍ර ඇසුර නොලැබුණා නම් අපි කොහෙද? තේරුම් ගන්න ඕන නුවණ තියෙන්න ඕන.